එහෙනම් දිව්‍ය ලෝකයක් වගේ මාරම ලස්සන නෙළුම් වලින් පිරීලා. හෙලෝ කොහොමද ඔයාලට? අද අපි යන්නේ අවුරුදු 12කට පස්සේ පිපෙන නෙළුම් මල් වසන්තය බලන්න. දැන් අපි ඉන්නේ බොරලන්ද. ඒ යන ගමන් ලස්සන වීව් එකක් තිබුණා. ඒක පෙන්වන්නම හිතුණා. අපි දැන් ඉන්නේ ඔහියට කිලෝමීටර් 5ක් විතර දුර ඉන්නේ. ඔව්. අපි හෝටල් ප්ලේස් යන්නේ මේ ඔහිය හරහා තියෙන එන්ට්‍රස් එකක් තියෙන එතනින් තමයි යන්නේ. නැත්තම් නෝමලි තියෙන්නේ පට්ටිපොළ එන්ට්‍රස් එක තමයි තියෙන්නේ. මේ හැබැයි අපි ආවේ ඔහිය පැත්තෙන් ඉඳලා අපි මේ පැත්තෙන් තමයි යන්නේ. මේ පැත්තේ මේ පාර දෙපැත්තේ මේ මාරම ලස්සනයි නේද? ඔව්. අර අපි චුට්ටක් දැන් කිලෝමීටර් විතර දෙනේ. කිලෝමීටර් විතර දුරින් පහු කරා ගස් වගේක් ඒ ළඟ යද්දි මොහොතම සුවඳයි. අපි දැන් ඔහි ස්ටේෂන් එක පහු කරලා කිලෝමීටර් 2ක් විතර ආව මං හිතන විදිහට හරියටම දන්නේ නැහැ මම හිතන්නේ 2ක් විතර කියලා. දැන් එතකොට මෙතනින් තියෙනවා පාරවල් දෙකක්. මේ පැත්ත හෝටන් තැන්නේ මේ පැත්ත උඩවේරිය ඔහිය වත්තේ කියලා. හෝටන් තැන්නේ අතන ගහලා තියෙනවා උදේ 6 හවස 4 කියලා මං හිතන්නේ මේ ඕපන් ටයිම් එක වෙන්නේ නැති. මේ ආවේ බොහොම අමාරුවෙන් අත් දෙක වේවුලනවා. ඇස්ලේටර් අල්ලගෙන බොහොම අමාරුවේ. හරිම සීතලයි මේ උදේ තාම 8ට විතර ඇති. 8ට විතර ඇති මාරම සීතලයි. යන් උඩට අපි තවත් පරක් යනවා. ඉස්සරහින් බයික් එක නතර කරන්න දැන් හොඳටම අමාරු. මේ අත මේ ඇස්ලේටර් මෙව කරාට මට දැනෙන්නේ නැහැ ඒ තරම අමාරු. මෙතන ඉස්සරහින් නතර කරන්නද? හෝටන් තැන්න ජාතික උද්‍යානය. ඒ කිලෝමීටර් 10ක් කියවට එච්චර දැනුන්නේ නැහැ නේද අයියේ? කිලෝමීටර් 10ක් කියලා. වාව්. අහසේ පාට කවුන්ටරෙන් තාම කවුරුවත් නැහැ. කවුරුත් නැද්ද? අපි උදේ වන්දරම ආවනේ. නැහැ 6 මේ තියෙන්නේ 6 ඉඳන් 4 වෙනකන් තියනවා කියලා. අපි ආවේ බොරලන්ද පැත්තේනේ ඔෆිය එන්ට්‍රන්ස් එකේනේ. අත්‍තරම මේ පැත්තේ කට්ටිය අඩුයි නේද අයියේ?
එන්ට්‍රන්ස් එකේ ඉඳන් අපිට බයික් එකේ එන්න පුළුවන් වුණා කිලෝමීටර් 4ක් නේද අයියේ. කිලෝමීටර් 4ක් බයික් එකේ කියන්නේ ඔයගොල්ලෝ එන වාහනයක එන්න පුළුවන්. අපි දැන් හොටන් ප්ලේස් එන්ට්‍රස් එකෙන් ඇතුළට වෙලා ඉන්නේ. මේ මෙතන ඉඳන් ඉතින් පයින් තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 9ක් තියෙනවා. ඒ කියන්නේ 4මාරක් යන්න සහ 4මාරක් ආයි එන්න. මේ ඉතින් දැන් තමයි අපි පටන් ගත්තේ මේ ඇවිදගෙන යන්න. Finally we are in Hotton Plains. අවුරුදු 12කට පස්සේ නෙළුම් මල් පිපෙන්නේ. ඉතින් ආයි ඊළඟ පාර නෙළුම් මල් බලන්න එන්න හිටියොත් එහෙනම් අපිට සෑහෙන වයසයි. ඒක හින්දා අපි දෙන්න කොහොමාරි මේ පාර එනවාමයි කියලා හිතලා ආවා. ඕගොල්ලොත් එන්නේ ඒ වගේ. දැන් ඊළඟ පාරක් ගැන හිතියොත් එහෙනම් සෑහෙට වයසට යනවා අපි. මට මතක විදියට ගිය මාසේ මුල වගේ පිපුණේ නේ. ගිය මාසේ මුල එතකොට මාසෙයි දැන් මේ මාසේ මුල නේ මේ මාසේ අග වගේ විතර ඉවර වෙයි නේද? මාස 2යි කියන්නේ. ඊට කලින් ඕගොල්ලොත් එන්න මේක බලන්න. Good morning. අපි දැන් නෙළුම් මල් වර්ග දෙකක් දැක්කනේ. කහ පාට එකකුයි ආය අර නිකන් දම් පාට වගේ හුරු එකයිනේ. අපි දැන් හෝටෙන් දැන් අතුරට යන්න හදන්නේ. අපි යන්න හදන්නේ බේකසැල්ල පැත්තේ. අපි බලමු එහෙ කොයි වගේද කියලා. ඉතින් මේ ලස්සන හෝටෙන් තැන ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ ඒ කියන්නේ නුවරඑළියට ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. මේ ලස්සන ස්වභාවික සංරක්ෂිත භූමිය නුවරඑළියට කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටලා තියෙනවා. ඒ වගේම මේක හෙක්ටයාර 3169ක පීඨ භූමිකාවක් ආවරණයක් කරනවා. මෙම භූමිය 1888 දී ජාතික උද්‍යානයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න ලොකුම හේතුව උනේ මෙහි තියෙන විශාල ජීව විවිධත්වය හා භූගෝලීය වැදගත්කම. ඒ වගේම තමයි හෝටල් තැන උස මීටර් 2100 ඉඳලා 2300 දක්වා පවතිනවා. ඉතින් හෝටල් තැන කියන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් වගේ වෙන සීතල වලාකුළු සහිත ප්‍රදේශයක්. නමුත් මෙහි කාලගුණය ඉක්මනට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම තමයි 2010 දී හෝටන් තැන්න එහි පරිසරමය වැදගත්කම හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. හෝටල් තැන්නේ නෙළුම් වසන්තය. ඉතින් නෙළුම්වල මේ තරමටම විශේෂ වන්නේ අවුරුදු 12කට පස්සේ පිපෙන නිසා. ඒ වගේම තමයි අවාරේ පිපෙන නෙළුම් නැතුවම නෙමෙයි. ඒ වගේම තමයි නෙළුම් ශාකය හොඳින් වර්ධනය වන්නේ කඳුකර තෙත් සදාහරිත වනාන්තරවල විතරයි. එතකොට මේ නෙළුම් ශාකය වනයේ යටි ස්තරය තමයි ආක්‍රමණය කරන්නේ. ඉතින් මේ නෙළුම් ශාකයේ යටි ස්තර පැලෑටියක් ස්වභාවයෙන් තියෙද්දි මේකේ උස සෙන්ටිමීටර් කිහිපයක් පමණ වුණත් මේක පඳුරක් විදියට වර්ධනය වෙද්දී මීටර් 2-3ක පමණ උසක් දක්වා වර්ධනය වෙනවා. ඉතින් වසර 12ක් අවසානයේ මේ ගහේ විශ්කම්භය සෙන්ටිමීටර් 6ක් හෝ 7ක් වගේ වෙන අතර අත්විති සෑදී මීටර් 8ක් වගේ උසකින් යුක්ත ගසක් බවට පරිවර්තනය වෙනවා. නෙළුම් ශාකයේ උස සහ වර්ධනය තීරණය වන්නේ ශාකයට ලැබෙන පාරිසරික සාධක. ඒ කියන්නේ හිරු එළිය වැස්ස වගේ දේවල් මතයි. මේ නිසාම මේ ශාකය උද්භිද විද්‍යාත්මක ඇකැන්තේසියේ කුලයට අයත් ස්ට්‍රොබ්ලැන්තන්ස් ගණයට අයත් වෙනවා. වසර 12ක් වැනි දීර්ඝ කාල පරාසයක් තිස්සේ වර්ධනය වෙන මේ නෙළුම් ශාකය
එහි අවසන් අදියරේදී තමයි මල් දැරීම සිදුවන්නේ. මල පූදින මේ කාලයේ මේ ශාකයේ අවසන් කාලය බවද සඳහන් වෙනවා. එනම් නෙළුම් මල් පිපි අවසන් වනවත් එක්කම නෙළුම් ශාකයේද මිය යනවා. මේ නිසා මෙය මව්මරා උපන් නෙළුම් ලෙස ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. අපි දැන් වේකසැල කිට්ටුවටම ඇවිත් ඉන්නේ. මෙහෙනම් දිව්‍ය ලෝකයක් වගේ මාරම ලස්සන නෙළුම් වලින් පිරීලා. සුදු පාට, එතකොට දම් පාට, පාට නෙළුම් වල පිරීලා තියෙන. දකින්න තර නෙළුම් මල්. මාර ලස්සනයි. තව ඉස්සරහ මාරම ලස්සනයි. අද නම් බැස්සොත් ගිම්වල කිවරයි දැයිදා. සමහර වෙලාවෙ මේව වෙලා ලයිට් එක පත් වෙන්න හැ. අද බැස්සොත් නම් ඉවරයි. ලෝකාන්ත කිට්ටුවටම ඇවිල්ලා තියෙන දවල් 12 වුණත් මෙහෙට හොඳටම මේ දම හිතන්නේ ලෝකාන්තර ගොඩක් උඩින් තියෙන නේද? ඒක නිසා වෙන්නේ නැති. අනික නෙළුම් මල් බලන්න අර කැලේ දෙපැත්ත අපි යන පාර ටික කර එලි පෙහෙලි කරලා තියෙන්නේ. නෙළුම් මල් තියෙන කැලේ ඇතුලේ. අපි යන පාරේ නෙළුම් මල් අඩුවේ. අපි දැන් ඇවිල්ලානේ ලෝකාන්තර. හරිම මහන්සියි. ගොඩක් අර උඩ නගින තියෙන්නේ. හරිම අමාරුයි. පාරක් ගහලා තියෙනවා අපහසුයි කියලා. පිටිපස්ස තනිකර මේදෙන් ඇහිලා තියෙන මොකක්ද පේන්නේ. ඉස්සරහත් එහෙමයි. අපි යම් බලන්න ඉස්සරහට අක්ක දෙන්න කියලා. අපි දැන් ඉන්නේ වර්ල්ඩ් එකේ මොකුත්ම පේන්නේ නැහැ. මේ දුව විතරයි. පිටිපස්ස පේනද මේ මොකොත් මට බලා ගන්න පුළුවන් කමක් නැහැ. වටේම තනිකර මේ දුව විතරයි තියෙන්නේ. කිසිම දෙයක් පේන්නේ නැහැ. අපි වර්ඩ් සෙන්ටර් එක බැලුවා. දැන් අපි යන්නේ මිනි වර්ඩ් සෙන්ටර් එකට. යමු අපිත් එක්ක. මේ wow.
ලස්සන ඒරමල් යායක් නේද? නෙළුෂාකේ වර්ධනය හා ව්‍යාප්තියට හිතකර සාධකයන්ගේ සමන්විත වන වනජීවී රක්ෂිතයක් තමයි මේ හෝටන් තැන්න කියන්නේ. හෝටන් තැන්න පට්ටිපොළ ඔහිය කිරිගල්පොත්ත තොටුපොළ කන්ද ආශ්‍රිත ප්‍රදේශයන්ගේද නෙළුම් බහුතරව ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ හිමිකාරිත්වය නිසාමයි නෙළුම් මල් පීදින සමයට මේ පළාත නෙළුම් මලේ සුන්දරත්වයෙන් පිරී ඉතිරී යන්නේ. හෝටන් තැන්න ආශ්‍රිතව පිපෙන නෙළුව විශේෂ 8ක් පමණ තියෙනවා. සිංහල බසින් තාමත් මේවට නම් ලැබී නොමැති නිසා තාම ඒවා හඳුනාගන්නේ ලතින් නාම වලින්. නෙළුව වසන්තයෙන් පස්සේ හෝටන් තැන්නේ බොහෝ සතුන් උද්දාමයට පත් වෙනවා. ඒ අතර බඹරුන් විශේෂයි. ඒ කාලෙට බඹරුන් රංජු පිටින් මෙහෙ එනවා. මේ කාලෙට සෑම ගසකම අත්තකම බඹර වද දැක ගන්න පුළුවන්. ඒ හැම වදයක්ම පිරෙන්නේ නෙළුව මල් පැණියෙන්. කොහොම හරි මල් වල ඇට පීදිලා මෝරලා බිමට වැටෙන කාලයක් එනවා. මේ කාලෙට වලි කුකුලන්, හබන් කුකුලන්, මයිල ගොයෝ, නීලගොයෝ වැනි කුරුල්ලන්ගෙන් මේ පළාතම අතුරු සිදුරු නැතුව පිරෙනවා. අපි දැන් ඉන්නේ මිනි වර්ල්ඩ් එකේ. යමු එතන. බොන්න පුළුවන් දෙයක් චුට්ටක් කරන් බලන්න. කොහොමද? හොඳයි. මහන්සියද? මහන්සියද? හොඳට මහන්සි. මේ මල් జాතියද තියෙන්නේ? ඔව්නේ. ඒ තනකොළ වල මලක් තියෙනවා. අපිට පැය 4:00ක් විතරයි ගියා සම්පූර්ණ වටේම ගිහින් එන්න. ඉතින් ආයෙ මේ වගේ ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඉතින් නම් බයි බයි.